ගානේකට මම ඊට කියන්නේ නැහැ. හරි සර් මේ ළමයාට කලන්තේ කියනවනේ දැන් අපිට ඉක්මනට ලියලා දෙන්නකෝ මේ ළමයාට බලන්න ඔළුවට මේ ගහලා තියෙන්නේ සර් මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න මේ දැන් ඔයා දන්නේ ඊට පස්සේනේ. ඒ අපිට කතා කරුවට පස්සේනේ දන්නේ මගේ නංගි ඉගෙන බලන්න මේ වෙද්දි නගරගිරි විද්‍යාලයේ A level ටෙක් එකේ එයාට අද ටෙක් එකේ IT කරන මිස් ගහලා තිබ්බ ඔළුවට. හරිද? ඒතර ඔළුවට ගහලා තියෙන හේතුව තමයි එයා පිරිමි ළමයින්ගේ පන්ති අතු ගෑවේ නැහැ කියලා. ඒ කියන්නේ පන්ති දෙකක් හරි කොහමද අතු ගන්න තියනවලු. ඒකෙදි මම ගෑල් ළමයිගේ පැත්ත අතු ගාලා පිරිමි ළමයිගේ පැත්තේ කොල්ලෝ අතු ගාගෙන. හරිද? ඉතින් ඒක අතු ගෑවේ නැහැ කියලා මෙයාගේ අත් දෙකෙන් අල්ලලා ඔළුවට ගහලා තියෙනවා. අත මිටිකුලි කරලා ගහලා. හරිද? ඉතින් අපිට උදේ කෝල් එකක් ආවා මෙහෙමයි ඒ ඉස්කෝලේ ගුරුවරයෙක්ගේ දුරකථනකින් තමයි නංගි කතා කරුවේ මෙහෙමයි කලන්තේ වෙන්න මෙහෙම ගැහුවා මෙහෙමයි එන්න කියලා. ඊට පස්සේ අම්මයිමයි ගියා ඉස්කෝලේට. ඊට පස්සේ යනකොට අපි ටෙක් එකට ගිහිල්ලා කතා කරලා අපි ගියා කෙලින්ම නංගිවත් එක්ක කරන ප්‍රින්සිපල් හම්බෙන්න. එතකොට අපි කිව්වා දැන් මෙයා කලන්තේ කියලා අඬනවා. සෑහෙන්න අමාරුයි කියන ඔළුව රිදෙනවා කලන්තේ කියලා ඔළුවට ගහලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රින්සිපල්ට අපි කතා කරන්න ඔෆිස් එකට යද්දී ප්‍රින්සිපල්ට කිව්වා මෙහෙමයි සර් මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. චුට්ටක් ඉන්න කිව්වා. ඊට පස්සේ අපි කිව්වා මෙහෙම පොඩි වෙලාවක් ඉන්න බෑ සර්. ළමයාට කලන්තේ කියනවා මේ අපිට අස්සම් කරලා දෙන්න අපි ළමයා එක්කන් යන්නම් හොස්පිටල් එකට අපිට පෙන්නන්න ඕනි කියලා. ඒ වෙද්දි ප්‍රින්සිපල් සර් මොකද කරේ? එක පාට මගේ ඇඟට උඩ වුණා. ඔයා කොහොමද එහෙම කියන්නේ? මම මේක විදුහල්පති ළමයාව යවනවද නැද්ද කියලා තීරණය කරන්නේ මම ඕනනම් මම හොස්පිටල් ගෙනියන්නේ. අන්න ඒ වගේ සර්ගෙන් කතා කරා. ගානේකට මම ඊට කියන්නේ නැහැ. හරි සර් මේ ළමයාට කලන්තේ කියනවනේ දැන් අපිට ඉක්මනට ලියලා දෙන්නකෝ මේ ළමයාට බලන්න ඔළුවට මේ ගහලා තියෙන්නේ සර් මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න මේ දැන් ඔයා දන්නේ ඊට පස්සේනේ. ඒ අපිට කතා කරුවට පස්සේනේ දන්නේ මං ගස එහෙම කතා කරන්න එපා. ළමයිගේ අම්මත් ඇවිල්ලා ඉන්නවා අයියත් ඇවිල්ලා ඉන්නවා. අපිට අපි ඉතින් දෙමෝපිය ඇවිල්ලා ඉන්නේ මෙන්න මෙහෙම ගහලා තියෙනවා. මොකද ඊට කලිනුත් දෙපාරක් වගේ ගහලා මොකද දෙමෝපියෝ ගිහලා දැනුවත් කරලා තිබ්බ ප්‍රින්සිපල් සර් මෙහෙම ළමයින්ට ගහනවා කියලා. ඒ කියන්නේ ටෙක් එකේ ඉන්න IT ගුරුවරිය. ඔකට ඉතින් ප්‍රින්සිපල් සර් දැන් මේ කලන්තේ හැදිලා ඉන්න ළමයාව ඊට පස්සේ ඔෆිස් එක ඇතුලේ තියාගෙන ඒ ටෙක් එකේ ගහපු ගුරුවරිය ගෙන්නුවේ නැහැ. ඒ කියන්නේ ළමයාට ගහපු ගුරුවරිය එතෙන්ට ගෙන්නුවේ නැහැ. වෙන පිරිමි ගුරුවරු දෙන්නෙක් කර තුන්දෙනෙක් මට මතක නැහැ. දෙන්නෙක් එතෙන්ට ගෙන්නලා ඊට පස්සේ දැන් මේ ළමයාට කතා කරගන්නත් බෑ අඬනවා. එහෙන් දැන් අර ගහපුව මරු කලන්තේ ඔක්කොම උඩුව ගෙද්දකට විනාඩි 40ක් පැයකට ආසන්න කාලයක් විදුහල්පතිතුමා අපිට තර්ජනය කර ළමයාව තියාගත්තා ඔෆිස් එක ඇතුලේ. අපි කිව්වා අපි දෙතුන් පාරම අපි ඉල්ලීම් කරා දෙමාපිය ඇවිල්ලා ඉන්නේ සර් අපි අස්සම් කරලා ළමයාව එක්කන් යන්න. දැන් ළමයාට ගහලා තියෙනවනේ. ඉතින් එහෙම ගහන්න පුළුවන් නම් හිතු විදිහට ළමයින්ට ගහලා ඔහේ තැන් තැන් වල දාලා තියන්න පුළුවන් නම් ඉතින් තව දෙයක් වුණත් ඒ කවුරුත් එන්නේ නැහැ. ඉතින් ප්‍රින්සිපල් සර් ගානේ සම්පූර්ණ ඒ ගුරුවරිය සුද්ධ කරනවා. ඉතින් ඒ කියන්නේ එයාලගේ ඇඟ බේර ගන්න තමයි එයාලා ඔය සම්පූර්ණ ඔය ලියාගත්ත මොනවද දන්නේ මේ කොලේක ලියාගත්ත පැයක් විතර. හරි ඊට පස්සේ අපි මේ කෙලින්ම හෙම්මාතකම හොස්පිටල් එකට එක්කන් ගියා. හොස්පිටල් එකට එක්කන් ගියාට පස්සේ ડોක්ටර් බැලුවා. ඊට පස්සේ බලලා මේ කිව්වා ඔළුව බලලා කිව්වා මේ ඔළුව ඉදිමිලා තියෙනවා. මෙහෙ තියාගන්න බෑ. මාවනල්ල යවන්න ඕනි. යාකට මේ ස්කෑන් එකක්ද මොකද කරන්න තියෙනවා. මේ ඔළුව කියන්නේ ඔළුව ගහපාරට ඔළුව ඉදිමිලා තියෙනවා. ඒකද තියාගන්න බෑ කියලා මේ මාවනල්ල යවුවා. දැන් මේ වෙනකොට මාවනල්ල හොස්පිටල් එකේ ඉන්නේ. දැන් ස්කෑන් එකක් තියෙනවා කියලා කරන්න බලන්න. හරිද? ඒ කියන්නේ අමානුෂික විදිහටනේ පහර දෙන්නේ කෙලින්ම. එතකොට මේ පහර දීම විදුහල්පතිවරයා ඒ පහර දීපු ගුරුවරයා ආරක්ෂා කරනවා. ඉතින් අඩුමේ ඔෆිස් එකට මේ ඒ ගුරුවරයා කියන්නේ දැන් ළමයාගේ දෙමව්පියෝ ගිහිල්ලා ඉද්දි පහර දීපු ගුරුවරිය ගෙන්නන්න දෙපයි මේ එතන ඔෆිස් එකට. මොකද්ද මේ වුනේ කියලා කතා කරන්න. ඒතර ඒකට ගුරුවරු දෙන්නෙක් ගෙන්නලා ඒ දෙන්නගෙන් මේ ප්‍රශ්න අහලා එයා කොලේක ලියාගෙන හරියන්නේ නැහැ නේ. එයා උපරිම බැලුවේ එතනින් ෂේප් කරලා දාන්න වෙනද මේ සිද්ධිය. මොකද කියන්නේ එයා ඒ සිටුේෂන් එක තේරුම් ගන්න ඕනේ. දෙමව්පියන්ගේ මානසික තත්ත්වය ළමයාට ගහලා තියෙන ඔළුවට ගහලා තියෙන ළමයා කලන්තේ කියනවා. ඉතින් ඒ වෙලාවේ එයාගේ රෙස්පෙක්ට් එක පෙන්නලා හරියන්නේ නැහැ නේ. මම මේකේ විදුහල්පති ඔයාලට ඕනෑ විදියට එහෙම කරන්න බෑ. මං ඕන්නම් මං හොස්පිටල් එක්කන් යන්නේ. මං ඕන්නම් මං තියා ගන්නවා මට ඔයාලට යවන්නේ. එහෙම අය හරි ඒක හරි කියන්නේ නීතිපටිපාටියක් තියෙනවා ළමයි කරන්න. නැත්නම් ඒ සිටුේෂන් එක අනුව ඒ හදිසි අවස්ථාවේ ළමයා යවන්න ඕනි කලන්තේ කියනවා. දෙමව්පියෝ ඇවිල්ලා ඉන්නවා කියලා. ගහලා ඉතින් මෙහෙම දෙයක් වෙලා තියෙන වෙලාවකවත් දෙමව්පියන්ගේ පැත්තේ ළමයිගේ පැත්තෙන් පොඩි හරි මේකක් හිතන්න ඕනේ. එයාලා සම්පූර්ණ එයාලගේ ගැලවීම විතරයි හිතන්නේ.